වර්තමානයේ උපදේශන සේවාවලට පැමිණෙන බහුතරයක් සේවාලාභීන් අතර බහුතරයක්ම සිටින්නේ මේ නැන්දම්මලේලි ගැටුම් තියෙන පිරිස්. මේක අපි දන්න සම්ප්‍රදායික වශයෙන් ඇත අතීතයේ ඉඳන් එන ගැටුමක්. නමුත් අපි මේ කතා කරන නැන්දම්මා සහ ලේලි ගැටුම අපි දකින්නේ එක පැත්තකටක් විතරයි. අපි හිතන්නේ මේක සම්ප්‍රදායිකන ගැටුමක් නිසා මේ ගැටුම තවමත් පවතිනවා කියලා. නමුත් මනෝවිද්‍යාත්මකව අධ්‍යයනය කිරීම තුළ මේ නැන්දම්මා ලේලි ගැටුම ගොඩාක් ගැඹුරට විහිදෙන තැනක් තියෙනවා. අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ නැන්දම්මා ලේලි ගැටුම කොච්චරක් දුරට විහිදිච්ච දෙයක්ද, ඒ වගේම මේ නැන්දම්මා ලේලි ගැටුම ඇති වෙන්නේ නැන්දම්මගේ වැරද්දෙන්ද ලේලිගේ වැරද්දෙන්ද, එහෙමත් නැතිනම් අර තුන්වෙනි පාර්ශ්වයේ පුතා සැමියා ගෙන්ද කියන දේ අපි මේ වීඩියෝෙදී කතා කරමු. අපි කවමදාවත් අහලා නැහැ මාමන්ටි සහ බෑනා අතර ගැටුම් තියෙනවා කියලා. සුළුසුළු වශයෙන් තියෙන තැන් තියෙනවා. නමුත් අපි මේ කතා කරන ඈත අතීතයේ ඉඳන් එන මේ රැල්ල නැන්දම්මා සහ ලේලි ගැටුම තරම්ම විහිදිලා නෑ මේ බෑනා සහ මාමන්ඩි කියන ගැටුම. අපි ළඟට එන සේවාලාභීන් බහුතරයක් කියන්නේ අපේ ජීවිත කෑවේ නැන්දම්මා. අපි දෙන්නට ලස්සන ජීවත් වෙන්න තිබුණා. නමුත් අපි මේ තරට දැපත් කරේ අපේ නැන්දම්මා. මගේ සැමියාගේ අම්මා කියන දේ ඇහුවා මිසක කවදාවත් මං කියන දේ ඇහුවේ නැහැ. මං කියන දේ ඇහුවනම් අද අපි දරුවන් සමග සතුටින් ජීවත් වෙනවා. නැන්දම්මා කවදාවත් මට සැලකුවේ නැහැ. බබා හම්බෙන කාලෙත් මට වෙනස්කම් කරා. කන්න දුන්නේ නැහැ. මගේ මහත්තයාගේ අක්කා හෝ නංගි ඒ සහෝදරිය ගෙදර ඇවිල්ලා ඉන්නකොට ඒ දෙන්නම එකතු වෙලා මට වෙනස්කම් කරා. ඒ දෙන්න මේ කරපු දේ නිසා තමයි අද මම මේ තැන ඉන්නේ, මම මේ මානසික වැටලා ඉන්නේ කියලා. නමුත් අපි මේ කතා කරන සිදුවීම් එකින් එකට ලියමු. ඇත්තටම මොකද්ද මෙතන සිදු වෙලා තියෙන්නේ? අපි නොදන්නවා වුණාට නැන්දම්මා ලේලි කියන චරිත දෙක අතරත් අපි දන්න තරමින් අපි අධ්‍යයනය කරපු සේවාලාභීන්ගේ තොරතුරු සමග යම් කිසි එක්කෙනෙකුට හෝ දෙන්නට වෙන්න පුළුවන් පොඩි මානසික ගැටලු තියෙන්න පුළුවන්. මානසික ආතති, ડિප්‍රෙෂන්, ඒ වගේම තරහ යෑම, ඒ වගේම අපි කතා නොකරන මාතෘකාවක් පෞරුෂාක්‍රමතාව, මේ පර්සනල් ඩිසෝඩර් තියෙන්නත් පුළුවන්. අපි ඒ ගැන වැඩි බහුල වශයෙන් කතා කරන්නේ නැහැ. හැමෝටම යම්කිසි පර්සනල් ඩිසෝඩර් එකක් තියෙන්න පුළුවන්. ඉතින් නැන්දම්මා සහ ලේලි කියන දෙදෙනාගෙන් එක්කෙනෙකුට තියෙන්න පුළුවන් මේ අපි කියන එක මානසික ආතතිය. නැත්නම් මානසික රෝග ලක්ෂණයක් තියෙන්න පුළුවන්. ඉතින් අපි ළඟට එනකොට ලේලි ડિප්‍රෙෂන් තත්ත්වයක ඉන්නවා නම් අපි හිතන්නේ, අපි නෙවෙයි ඒගොල්ලෝ හිතන්නේ නැන්දම්මා නිසා මට ડિප්‍රෙෂන් හැදුනා කියනවා. නමුත් එයාගේ හිස්ටරියට ගියාම, එයාගේ තරුණ කාලෙට ගියාම, එයාගේ ළමා කාලෙට ගියාම එයාගේ අතීතයේ බහුල වශයෙන් අපි දකිනවා එයාට ડિප්‍රෙෂන් නැති වෙන්න තිබුණු වටපිටාවක් තිබුණා සහ එයා ලැබපු අමීරි අත්දැකීම්. ඉතින් මෙතන තියෙන නැන්දම්මාගේ ලේලිගේ ගැටුම තුල නැන්දම්මාගේ වැරද්දක් එතරම් දකින්න බෑ. මොකද ලේලිට එම තත්ත්වය ඇති වෙන්න කුඩා කාලේ ඉඳන් හේතු වෙච්ච සාධකයන් තිබුණා. එන් ලේලිටම පමණක් නෙවෙයි නැන්දම්මටත් මේ දේවල් තියෙන්න පුළුවන්. නැන්දම්මා එක්තරා විදිය කෙනෙක්. ඒ කියන්නේ යාට යම් කිසි පර්සනල් ඩිසෝඩර් එකක්, එහෙම නැත්නම් අපි කතා කරන මේ මානසික රෝග තත්ත්වයක් තියෙනවා නම් එයාට ලේලි පෙන්වන්න බෑ. ලේලිත් එක නිතරම ගැටුම්. ඉතින් මේ ගැටුම් ඇති වෙන්න මානසික රෝග ලක්ෂණයන් බලපාන අපි නොදන්නවා වුණාට මේ එක පැතිකඩ අපි කතා කරමු. තව පැතිකඩක් තියෙන කවුරුත් කතා නොකරන එක් මනෝ විද්‍යාත්මක පැතිකඩ කිහිපයක්. මේ නැන්දම්මා ලේලි ගැටුම් ඇති වෙන්න බලපාන
තවත් ප්‍රධාන හේතුවක් තමයි දැන් මේ භූමිකා රඟපානවනේ නැන්දම්මා සහ ලේලි. මේ ඉන්නේ නැන්දම්මා මේ ලේලි. ඉතින් මේ කාන්තාව කැමති නෑ කාටවත් සෙකන්ඩ් වෙන්න. දෙවෙනි එක් වෙන්න. ඉතින් මේ නැන්දම්මත් හදන්නේ නැන්දම්මාගේ විදිහට ලේලිව හැඩගස්වා ගන්න. ලේලි හදන්නේ ලේලි විදිහට ඒ පවුලේ කට්ටිය තතු කරගන්න. ඕක විද්‍යාත්මක බැලුවහම නැන්දම්මා ජීවත් වුණ පරිසරය තුලට තමයි මේ ලේලි එන්නේ. ඒතකොට නැන්දම්මා නිවස තියන් ඉන්න පිළිවෙල, නැන්දම්මා උයන විදිහ, නැන්දම්මා සලකන විදිහ අනිත් අයට එක විදිහක්. එයා වෙනස්. ඒතකොට ලේලි ජීවත් වෙන්නේ මේ වෙන පරිසරයක, එයා හැදුනේ වෙන පරිසරයක, එයා අනිත් අයට සැලකුවේ වෙන විදිහකට, එයා ඉන්නේ අලුත් පරිසරයකට. ඉතින් නැන්දම්මට ඕනේ නැන්දම්මාගේ තිබුණු මේ ක්‍රියාවන් මේ විදිහටම ගෙනියන්න. උයන විදිහ දැන් නැන්දම්මා උයන්නේ හැමදාම පරිප්පු සෝයා විතරයි නම් ලේලිට ඒව කන්න බෑ. ලේලිලා කාලා තියෙන්නේ අපි කියමු මස් මාළු වලින්මයි කියලා. ඉතින් ලේලිට ඇවිල්ලා කන්න නැත්තේ පරිප්පු සෝයා ඒ තියෙන්නේ. ලේලි මස් මාළු යන්න පටන් ගත්තොත් නැන්දම්මා කියනවා අපි ගෙදර කවදාවත් ඕවා කරලා නැහැ. මං කවදාවත් පුතාට ওই දේවල් දීලා නැහැ. ওই දේවල් උයන්න එපා. එහෙම නැත්නම් ලේලියෝ කෑමකේ ලුණු අඩු ලුණු මදි ප්‍රශ්නයක් එන්න පුළුවන්. මොකද නැන්දම්මා උයනකොට ලුණු අඩුවෙන් උයපු කෙනෙක් වෙන්න පුළුවන්. වැඩියෙන් දාපු කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ හේතු සාධකයන් නිසා දෙන්න අතර ගැටුම් ඇති වෙනවා. නැන්දම්මා පුඩු සෙට් එක තියලා තියෙන තැනින් ලේලි එක වෙනස් කරන්න ගියොත් ඔන්න ගැටුම. ලේලිට ඕන නිර්මාණශීලීත්වය දෙන්නේ නැහැ නැන්දම්මා. මොකද නැන්දම්මාත් ගෙදර තියන් ඉන්න විදිය තමයි යාට ඕනේ. නමුත් දෙන්න ඒ දේ තේරුම් අරගෙන දෙන්න චරිත දෙකක්නේ. දෙන්නම කැමති නෑ සෙකන්ඩ් වෙන්න. නමුත් අපිට අර වයස නැත්තම් අපිට වැඩි හිටි නැන්දම්මාව නිර්මාණය කරන්න අමාරුයි. නමුත් තරුණ ලේලිව නිර්මාණය කරගෙන සහ ලේලිව වෙනස් වෙමින් යන්න නම් කරමින් ගියොත් මෙතන නැන්දම්මා ලේලි ගැටුම අඩු වෙන්න පුළුවන්. අපි බලමු කොහොමද මේ නැන්දම්මා ලේලි ගැටුම निराකරණය කරගෙන යන්නේ. මේ නැන්දම්මා ලේලි ගැටුම निराකරණය කරගෙන යන්න නම් ක්‍රම කිහිපයක් තියෙනවා මනෝවිද්‍යාව. අපි සෙෂන් කිහිපයක් දාලා මැරි කරන්න කලින් විවාහ උපදේශන යන කලින් අපි සෙෂන් කිහිපයක් එන කට්ටිය ඉන්නවා. විවාහ වෙන්න කලින් උපදෙස් ලබා ගන්න කට්ටිය එනවා. ඉතින් ඒ අයට අපි දෙන උපදෙසක් තමයි අපි චාරිත්‍රාක් වශයෙන් යන නැන්දම්මාගේ ගෙදරට. නමුත් වර්තමාන සමාජයත් එක්ක ඒක අපි කතා කරනවා දෙන්න විවාහ වෙලා අලුත් ජෝඩුවක් වෙනම ජීවත් වුණා නම් හොඳයි කියන අදහස අපි දීලා තියෙනවා. අර අම්මලා තාත්තලා මේ අම්මලා තාත්තලා ඇතැරලා යන්නේ කියන දේ නෙවෙයි. මොකද දෙන්නේ ජීවිතයක් ගොඩනගා ගන්න ඉස්සෙල්ලාම තනියෙන් ජීවත් විය යුතුයි. ඒගොල්ලන්ට වගකීම් ලබා දිය යුතුයි. නමුත් අපි අර කතා කරන ලේලි යන්නේ වෙන සමාජයකට. ඉතින් ලේලිට ඒ දේවල් අලුත් දේවල්. නමුත් නැන්දම්මා ගේ ලයිෆ් එක ඒකාකාරී විදිහට ආපු ලයිෆ් එක නැන්දම්මා ඒ විදිහටම ඉන්න එක හොල්ලන්නේ නැහැ. අපිට පුළුවන් වෙනස් කරන්න. එහෙනම් නැන්දම්මා කියන්න ඕනි හරි මම දැන් මෙච්චර කාලයක් මේ දේවල් බලාගත්තා. දැන් ඔයාගේ වාරේ ඔයා මෙතනින් පස්සේ ඔයාට කැමති දෙයක් කරන්න. ඒ නැන්දම්මගේ පැත්තෙන් බැලුවොත් අපි කතා කරන එක ක්‍රමයක්. නමුත් ලේලිගේ පැත්තෙන් අපිට නැන්දම එහෙම වෙනස් වෙන්නේ නැත්තම් වෙනස් වෙන නැන්දමලින් අපි දැන් මේ කොච්චර කතා කරත් නැන්දමල් ලේලිලා යාළුවෝ ගින්න කට්ටිය ඉන්නවා. ඒ කට්ටියට මේ කතාවල නැහැ. නැන්දම හදන්න බෑ නම් ලේලි ඉගෙන ගන්න ඕනි. මට කවදාවත් නැන්දම වෙනස් කරන්න බෑ. දැන් අර මම කතා කුඩු සෙට් එක වෙන තැනකට චේන්ජ් කරන්න ඕන නම් ලේලි පොඩ්ඩක් අහන්න. අම්මා මම මේක මෙතනින් වෙනස් කරන්නද? ඔයාට කැමති දෙයක් කරන්න කිව්වොත් අපි ඒක කරනවා. නෑ මං තිබ්බ තැනම තියන්න ඕනි කියලා නැන්දම්ම අනදුන්නොත් හරි. නැන්දම්මට ඕන දේ කරගන්න කියලා පැත්තකට වෙන්න පුළුවන්. දැන් ලේලිලා හිතයි මම මොකටද සෙකන්ඩ් වෙන්නේ මම මොකටද මේ වෙන්නේ කියන දේ ලේලිලා හිතයි මේක සෙකන්ඩ් වීමක් නැත්තම් මං එයාට නැමුණා. එයා කියපු දෙයට මං බය වුණා කියලා එයා හිතයි කියලා හිතයි. නමුත් එහෙම නෙවෙයි. ඔයා ටික කාලයක් එහෙම ගියාම නැන්දම ඔයාට තන දෙනවා.
දැන් නැන්දම්මට හිතෙනවා මම මෙයා දැන් මගේ මිහින් කිව්වතාවක් මේ දේවල් අහන්න කරන්න ඇහුවා. ඉතින් මම දැන් මෙයාට chance එකක් දෙනවා. මෙයා මං කියන දේ අහගෙන හිටිය අර එතකොට නැන්දම්මත් අර නැමෙනවනේ පව් මෙයා මං කියපු දේවල් හැමදේම කරා ඇහුවා කියලා නැන්දම්මත් හිතනවා. එහෙමත් බැරි නම් සමහර ලේලිලා තිරනේ කියන දේ අහන්නේ නැහැ. බෑ එයාගම නීතිය ඕනි නම් දෙන්න කතා වෙලා නෙක්ස් එකට යනවා. වෙනම ජීවත් වෙන්න. මොකද මේ කියන දේවල් පිළියම් තියෙන ඕන තරම්. දැන් උපරිම ડિප්‍රෙෂන් එකක් වැඩි වුණාම නැන්දම්ම හෝ ලේලි එනවා. නමුත් ඒ දෙන්නට මුලින් ඉඳන් තිබිලා තියෙනවා. ඒක වැඩි වෙන්නේ ওই ගැටුම් නිසා. මුලින් ඉඳන් තියලා තියෙනවා. සමහර ලේලිලා කියන මම මැරි කරන්න කලින් තිබුණා. මම බෙහෙත් නතර කරා. ඉතින් මේක නැවත මතුවේ. ඉතින් අර කියපු ක්‍රම තියෙන එකක් එක්ක නැන්දම්මා කියන දෙයට තතු වෙන්න නැත්තම් වෙනම ලයිෆ් එකකට යන්න නැත්තම් නැන්දම්මා පුළුවන් හරි පුතා විතරින් පස්සේ ඔයා තමයි මේ දේවල් කරන් යන්න ඕනේ. දැන් මගේ විවේක කාල සීමාව. එන්න මේ දේවල් ඒ දෙන්න නිර්මාණය කරගෙන යන්න දුන්නා නම් ගැටුම් අඩුයි. ඉතින් මේ නැන්දම්මලේලි ගැටුම් අපි කතා කරන විදිහට මනෝවිද්‍යාත්මක පැතිකඩ ගත්තොත් අපි ඔය කතා කරන ක්‍රමශීල්ප වලින් යන්න පුළුවන්. අපි කතා කරන අතීතයේ මනෝ රෝග ලක්ෂණයන් තිබුණා නම් දෙදෙනාගෙන් කාට හෝ තියෙනවා නම් අන්න ඒකට පිළියම් වශයෙන් මනෝ ප්‍රතිකාර ලබා ගත යුතුයි. ඉතින් මෙන්න මේ හේතු සාධකයන් නිසා තමයි නැන්දම්මලේලි ගැටුම් යන්නේ. සමහර රැල්ලටත් ගෙනියනවා. සමහරු නැන්දම්මලා ඉන්නවා මාත් එක්ක හිටපු පුතා දැන් ඉන්නේ ගෑනිත් එක්ක. ඉතින් මෙතන නැන්දම්මට ලේලි පිළිබඳ ඊර්ෂ්‍යාව. ඉතින් දුව පුතා බැලුවොත් අම්මා කෑවද බිව්වද කියලා හොයලා බැලුවොත් එතනත් ලේලි ඊර්ෂ්‍යාව. මං ගැන හොයන්නේ අම්මා ගැනමයි තාම හොයන්නේ කියලා. නමුත් Tamanට සැමියා හම්බුනේ මේ අම්මා නිසා. ඉතින් අම්මා කෑවද බිව්වද කියලා හොයලා බලමු පුතා යුතුයකම. ඉතින් මෙන්න මේ දේවල් නිසා මේ වර්තමානයේ දික්කසාද කේසස් ගොඩාක් තියෙනවා. ඉතින් මේවා අවම කරගන්න නම් ආර නැන්දම්මාලේලි ගැටුම අවම වුණා නම් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් අතර තියෙන ගැටුම ඇතුළේ නැති හේතුව ඔය දේවල්. ඩිවෝස් කේස් එකේ ඉන්නේ මහත්තයාගේ වැරදි කියාගෙන. නමුත් අවසානයේ රිංගලා බලනකොට තියෙන්නේ එක්ක නැන්දම්මගේ නැත්තම් මහත්තයාගේ සහෝදර සහෝදරියගේ ප්‍රශ්නය. මේ කොහෙවත් යන ප්‍රශ්නය. එහෙම නැත්නම් ඉඩම් ප්‍රශ්නය. අල්ලපු කෙනාගේ වැටේ ප්‍රශ්නය. මෙන්න දේලා. ඉතින් මේ කතා කරන අපි කතා කරපොත නැන්දම්මලේලි ගැටුමට හේතු බහුතරයක්ම බලපාන ඕන සාධකයන්. ඉතින් මේ දේවල් හරි විදිහට සංනිවේදනය කරගෙන ඉස්සරහට ගියොත් මේ නැන්දම්මලේලි ප්‍රශ්න අපිට අවම කරගන්න පුළුවන්. නමුත් වර්තමානයේ බහුල වශයෙන් අපි මේ කතා කරන්නේ නැන්දම්මලේලි ගැටුම් පොඩි කොටසක් වුණාට බහුතරයක් ඉන්නවා අර නැන්දම්මලේලි සහෝදර සහෝදරියෝ වගේ ඉන්න කට්ටියක් ඉන්නවා යාළුවෝ වගේ ඉන්නත් ඉන්නවා ඒ දැකරන්න තියෙන චුට්ටක් මම නම් දැකලා තියෙන පොඩි පිරිසක් අපිට බහුල වශයෙන් දැකලා තියෙන්නේ අර මම කතා කරපු ගැටුම්ම තමයි. ඉතින් මේ ගැටුම් අවම කරගෙන අපිට නැන්දම්මලේලි ගැටුම් निराකරණය කරන්න යන්න ඉස්සරහට පුළුවන්. නැන්දම්මලාව අපිට නිර්මාණය කරන්න බැරි වෙයි. නමුත් ලේලිට පුළුවන් තමම පාලනය කරගෙන නිර්මාණය වෙන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු තවත් අලුත් අත්දැකීම්